සාමාන්‍යයෙන්ම සුරතල් සත්තු හදන කෙනෙක් නම් පරපෝෂිතයේ කියපු ගමන් වාට ඉක්මනට මතක් වෙන සතා තමයි කවුද? කිනිදුල්ල. එතකොට මේ සාමාන්‍යයෙන් අපේ සුරතල් සතෙක්ගේ ඇඟේ ඉඳලා කිනිදුල්ලෙක් හම්බෙච්ච ගමන් අපි සාමාන්‍යයෙන් නොදැනගන්න ලොකු වැරද්දක් තමයි කිනිදුල්ලව තලලා මරලා දානවා. මේකෙන් වෙන්න පුළුවන් ප්‍රධාන හානි දෙකක් තියෙනවා. අංගික කිනිදුල්ල ගත්තාම හරියටම කිව්වොත් එහෙම බැක්ටීරියා වෛරස් පුරවපු මල්ලක් වගේ. තනිකරම විස බීජ මල්ලක් වගේ. එතකොට අපි මේක පිපිරෙව්වම නැත්තම් තල්ලා දැම්මම මේ රෝගකාරක විස බීජ වෛරස් කොමයාගේ අර ඇඟේ තියෙන ශ්‍රාවයත් එක්ක බාහිර පරිසරයට නිරාවරණය වෙනවා. එතකොට අපේ ඇඟේ චූටි තුවාලයක් හෝ තිබිලා සමමතයේ අන්තන් තැවරුණත් ඒ රෝගකාරක අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. සහ අපේ සතාටත් ඒක එහෙම්ම තමයි. සහ අංක 2 ඔය ගොඩක් වෙලෙට එහෙම ලේබුණ කිනිදුල්ල ගොඩක් වෙලෙට ගැහණු සත්. එතකොට මේ ගැහණු සතෙක්ගේ සාමාන්‍යයෙන් බඩේ බිත්තර 1500ත් 1000ක් අතර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ ඔයගොල්ලෝ හිතන්නකෝ එහෙම පිපිරුණාම මේ චූටි චූටි බිත්තර ඒ බිම පුරාම පැතිරලා යනවා. ඒකට ඒ නිසා එක පැත්තකින් අපේ ඇඟට බෝ වෙන්නත් පුළුවන්. ඊට වඩා ලොකු අවදානමක් තියෙනවා අපි ආදරෙන් හදන සතාට කලින්ට වඩා ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙක් මරලා බිත්තර 2000ක් විතර පැතිරුණාම ඒක සතාගේකටමනේ හපුව වේට කෙන්නේ නේද? ඒ නිසා හොඳම වැඩේ තමයි කිනිදුල්ලෙක් අහුනොත් එතන තල්ලා මරන්න එපා. එක්කෝ ඩෙටෝල් හෝ භූමි තෙල් වගේ ද්‍රවයකට දාලා එයා විනාශ කරන්න පුළුවන්. ඒ අංක එක. සා නැත්තම් ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරලා දාන්න. ඔය දෙක තමයි සේෆ්ම විදිහ.